හෝටල් කාමර බුක් කරන එක ඔන්ලයින් බුකින් හරහා වෙන එක දැන් ඇත්තටම එක ආයතනයක අධිකාරියකට යටත් වෙලා තියෙනවා. අපි දැන් ආරම්භ කළා තියෙනවා ලංකාවේ දේශීය සමාගම් එක්ක සාකච්ඡා. අපි වුන්ට කියලා තියෙනවා වෙනත් ආයතන කීපයක් පටන් ගමු. දැනට ක්‍රියාත්මක වෙන එකත් ලියාපදිංචි කරන්න ඕනේ. මොකද්ද booking.com එක ඇත්තටම ගත්තොත් අපිට ලබා දිය යුතු බදු මුදල් ලබා දෙන්නේ නැහැ දැනට. ඒගොල්ලෝ විශාල ලාභයක් අරන් යනවා රටෙන් අරන් යනවා. ඒක වෙනස් කළ යුතුයි. මම කියන්න සතුටුයි දැනටමත් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල ඉන්න ශ්‍රී ලාංකික කණ්ඩායමක් මේ booking.com එක වෙනුවට තව අලුත් OTP එකක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් එවැනි ඒවා දැන් ඉස්සරහට අපි දිනු කරාම ඒ ප්‍රොමෝෂන් හරහා ඒ තියෙන ඒකාධිකාරිය ටිකෙන් ටික වෙනස් කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට අපි රටවල් 39කට මුදල් අය කරන්නේ නැතුව වීසා පහසුකම් ලබා දෙන්නේ. ෆ්‍රී වීසා චාර්ජ් ඒ ෆැසිලිටි එක ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා. කැබිනට් එකේ අනුමත කරලා තියෙනවා. තවත් රටවල් කීපයක් ඒට ඇතුළත් කිරීමේ යෝජනාවක් තියෙනවා. ඒකත් එක්ක ඒ ගැසට් එක හැදුවට පස්සේ මේ අයවැය විවාද අවසන් වෙනකොට මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. එතකොට රටවල් 40කට වැඩි ප්‍රමාණයකට ඒ ෆ්‍රී වීසා චාර්ජ් එක යටතේ ඒ පහසුකම යටතේ අපේ ලංකාවට වැඩිපුර විදේශිකයන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ අවස්ථා ඇති වෙනවා කියන එක තියෙනවා. ඒ වගේම අපේ රටින් රැකියාව සඳහා විදේශගත වෙන ඒ විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියන ඉල්ලීම පෞගේ කාලේ පුරාම තිබුණා. ඒ වගේම අපේ සංචාරක ශාස්ත්‍රයේ නියුතු අතරම මේ විවිධ සංචාරක ශාස්ත්‍රයේ රියදුරු රැකියා ඒ වගේම මඟ පෙන්වන්න මාර්ගෝපදේශකයන් ඒ වගේම වක්‍රව සංචාරක ශාස්ත්‍රයේ නියුතු වෙන බොහෝ පිරිසට වයසට ගියාම Tamanට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ වුන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා යෝජනාවක් තියෙනවා. ඉතින් අපි දැනටමත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ තියෙනවා සෝෂල් සිකියුරිටි ෆන්ඩ් එක සමාජ ආරක්ෂණ අරමුදල ඒ අරමුදලත් එක්ක අවබෝධතා ගිවිසුමක් අපේ ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එක දැනටමත් අත්සන් කරලා තියෙනවා. ඒ හරහා දැනටමත් ඇත්තටම විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් තියෙනවා. නමුත් මේක ගොඩක් විදේශගත ශ්‍රී ලාංකිකයෝ දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුදල හරහා මේ ස්ථාපිත කරලා තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, කියන්නේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය මාසිකව වුන් යම්කිසි මුදලක් බැර කරාට පස්සේ ඒකතු වෙන අරමුදලෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබා දෙන ක්‍රමය විධිමත් විදිහට දැනුවත් කිරීම හරහා ශක්තිමත්ව කරන්න. සංචාරක ශාස්ත්‍රයටත් විදේශ රැකියාවල ඉන්න අයටත් ඒ විශ්‍රාම වැටුප් ලබා දීමේ ක්‍රමවේදය දැනටමත් අපි ආරම්භ කරලා තියෙන එක තව ශක්තිමත්ව දැනුවත් කිරීම හරහා මේ ශ්‍රේෂ්ඨ දෙකේම ඉන්න අයට හඳුන්වා දීම සඳහා අපි පියවර අරගන්නවා ඒක ක්‍රියාත්මක කරනවා තේ පිළිබඳව සභාව දැනුවත් කරන්න කැමැතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම තවත් කරුණක් මතු කරන්න කැමැතියි. මේ තානාපතිවරු පත් කිරීම පිළිබඳව දයාසිරි මන්ත්‍රීවරයා විවේචන ඉදිරිපත් කරා. සමහර කරුණු ඔහු දන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව අපේ ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ තමයි අපි පත් කරන්නේ. ඒක විදේශ සේවයෙන්ත් අපි පත් කරනවා. විදේශ සේවයේ නොවුනත් ඒ සුදුසුකම් තියෙන ඒ අදාළ අයව අපි පත් කරනවා. දැනට අපි මේ පිළිබඳව 7 දෙනෙක්ගේ නම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හැකියාව සුදුසුකම් තියෙන අය. නැතුව පවුල්වල ඥාතීන් හිතවත්තු කවුරුවත් අපි මේකට පත් කරන්නේ නැහැ. ඒක අපි තා වක්කීමෙන් කියනවා. රාජ්‍ය නායකයාගේ නියෝජිතයා තමයි තානාපතිවරයා හෝ මහකොන්සාරිස්වරයා. ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ඒ කියන්නේ මේ රජයට විශ්වාසය ඒ ප්‍රතිපත්ති ක්‍රියා කරන පුද්ගලයා බවට පත් වෙන්න ඕනේ. ඉතින් පහුගිය කාලේ හිටපුවා එහෙම නෙමෙයි. අර පාකිස්තානයේ හිටපු
මහා කොමසාරිස් ගැන කතා කරා නාවික හමුදාව හිටපු නිලධාරියා. ඔහු එහෙ ඉඳලා ආණ්ඩුවට බනිනවා. එයාපෝට් එකට ඇවිල්ලා ආණ්ඩුව විවේචනය කරනවා. ඒ ආණ්ඩුව විවේචනය කරන කෙනෙක් ආණ්ඩුවේ නියෝජිත විදිහට යවන්න පුළුවන්. බෑ. ඊයේ පෙරේදත් එයාපෝට් එකෙන් යන්න ගිහිල්ලා ඒ ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එක පාවිච්චි කරලා යන්නකොට එතන නවත්තලා ආපහු හරවලා එව්වා. ඉතින් එහෙම වැරදි විදිහට භාවිතා කරන අයට රජයේ නියෝජිත ජනාධිපතිවරයාගේ නියෝජිතය විදිහට තවදුරටත් ඉන්න දෙන්න බෑ. ඒ නිසා අපි ඒක කැඳෙව්වා. අපි විදේශ සේවයේ නිලධාරීන් කීප දෙනෙක් පත් කරලා තියෙනවා, නම් කරලා තියෙනවා. ඒ වගේම විදේශ සේවයෙන් පිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඒ වගේම හිටපු අග්‍රවිනිශ්චකාරවරතුමා ජයන්ත ජයසූරිය මහත්මයා අපි නිව්යෝක් වල ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතය විදිහට නම් කරලා තියෙනවා. ඉතින් එහෙම නැතුව මේ පවුල ඥාතිය හරි ඇමතිවරයාගේ മന്ത്രിවරයාගේ බිරින්දෑවරු හරි අපි පත් කළලත් නැහැ, පත් කරන්නෙත් නැහැ. මේ කවුරුත් දන්නවා එතුමාට තියෙන සුදුසුකම්. ඒත් එක්කම මතුණා එක්සත් රාජධානියට පත් කරලා තියෙන නම් කරලා තියෙන අපේ සේනාධීර මැතිතුමා පිළිබඳව. ඉතින් ඔය Facebook වල WhatsApp group වල මේවට විරුද්ධව එක එක අය කරුණු ඉදිරිපත් කරනවා. ඒ Tamanට අවස්ථා නැති වෙනකොට ඒ ගැන මම කනගාටු වෙන්නේ නැහැ. ඒ මම කෙරේ මම අනුකම්පා කරනවා. මොකද මේ සේනාධීර මහත්මයා කියන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී. අදත් ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුබද්ධ වැඩ කරා. ඔහු පෙරදින විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒ විතරක් නෙමෙයි පබ්ලික් පොලිසි පිළිබඳව MSc එකක් තියෙනවා එක්සත් රාජධානී විශ්වවිද්‍යාලයේ. ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි එකේ මාස්ටර් ඔෆ් පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් තියෙනවා. ඒ වගේම අපේ විදේශ අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ඔෆ් ඇඩ්මින් අපේ පරිපාලන අධ්‍යක්ෂකවරයා විදිහට අවුරුදු 4ක් වැඩ කළා තියෙනවා. දකුණු අප්‍රිකාවේ මිනිස්ටර් කවුන්සිලර්, මිනිස්ටර්, ඇක්ටිං හයි කමිෂනර් ඒ විදිහට වැඩ කරලා තියෙන කෙනෙක්. මේ පළපුරුද්ද තියෙන කෙනෙක්. ඒතර එහෙම කෙනෙක් ගැන තමයි අර උපහාසයට ලක් කරේ. ඉතින් අපි මේ සුදුසුකම් තියෙන අය තමයි පත් කරලා නම් කරලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් රටවල් 7කට වැඩි නෙමෙයි 7කට අපි එහෙම නම් කරලා තියෙනවා. ඒ සියලු දෙනාම ඊටාම සුදුසු රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරගන්න පුළුවන් මේ නව රජයේ ප්‍රතිපත්ති ඒ රටවත් එක්ක ක්‍රියාවට නගන්න රටේ ආර්ථික දේශපාලන අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න හැකියාව දක්ෂතාවය තියෙන අය. ඒ වගේම මම කියන්න කැමති මගේ පෞද්ගලික ලේකම්වරයා ගැන කරුණු ඉදිරිපත් කරා. මෙතන ඇත්තටම කිසිදු චෝදනාවක් ඔහුට විරුද්ධව ඉදිරිපත් වෙලා නැහැ. නමුත් කුමන්ත්‍රණකාරී විදිහට යම්කිසි එක්කෙනෙක් දෙන්නෙක් මේ ප්‍රශ්නේ මතු කරලා තිනොත් ඒක මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා. එවැනි දකුණු අප්‍රිකාවේ හිටපු මහා කොමසාරිස්වරයා, ඒ වගේම කෙන්යාවේ හිටපු මහා කොමසාරිස්වරයා, ඔහු තමයි මගේ පුද්ගලික ලේකම්. වයස අවුරුදු 65 ඒක ඇත්ත. ඒ අත්දැකීම් තියෙනවා. හැබැයි ওই කියන ආකාරයේ කිසිදු චෝදනාවක් එහෙම ඉදිරිපත් කළා නැහැ. දැන් මාධ්‍යවල එහෙම ඒවා හදනවා. ඒක ඇත්තටම හදන්නේ කවුද කියලාත් මම දන්නවා. හැබැයි මම තාම ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ කුමන්ත්‍රණකාරී විදිහට මේ රජයේ අපහසුතාවයට පත් කරන්න යම් එක්කෙනෙක් දෙන්නෙක් උත්සාහ කරනවා. ඒව පිළිබඳව මම සැලෙන්නෙත් නැහැ. මම කේන්ති ගන්නෙත් නැහැ. ඒකත් කියන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි සංචාරක කර්මාන්තයේ නගා සිටුවීමේදී දැනට අපිට සංචාරක කලාප 26ක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒක තව පළල් කරමින් තවත් අලුතෙන් සංචාරක කලාප 6ක් මේ වසර තුල අලුතෙන් පිහිටවන්න. ඇත්තම සංචාරක කලාප විදිහට ගැසට් කරාට නම් කරාට ඊට අදාළ කරන නිර්ණායකයන් සහිත ගැසට් නිකුත් වෙලා නැහැ. ඒ නිසා කලාප විදිහට නම් කර පමණින් ඒ බලාපොරොත්තු වෙච්ච කාර්ය ඉටු වෙලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ දේත් අවසන් කරමින් ඇත්තටම මහ පොළොවේ ක්‍රියාත්මක වෙන සංචාරක කලාප කීපයක්ම පිහිටවන්න.
ඉතා කෙටි කාලයක් තුල අලුතෙන් 6ක් පිහිටවන්නත් දැනට අපි තෝරගත්ත ස්ථාන 100ක් විතර තියෙනවා ලංකාවේ. ඇත්තටම ගත්තොත් 100ට වඩා වැඩි 10 ගණක් තියෙනවා. නමුත් අපේ බජට් එකේ අපේ තියෙන මූල්‍ය ප්‍රතිපාදන අනුව ක්‍රමානුකූලව අපි මුදල් වෙන් කරමින් අපි මේ කටයුත්ත ඉස්සරහට ගෙනියනවා. එහිදී මේ සංචාර කර්මාන්තයේ පළල් වෙනකොට ඊට අවශ්‍ය කරන පුහුණු ඒ හැකියාව තියෙන අයව පුහුණු කිරීම සඳහා අපි ඉලක්කයක් තියෙනවා. මේ අවුරුද්ද තුල අපි 6060ක් අලුතින් පුහුණු කරන්න පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ආයතන පිහිටවන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. පළවෙනි පියවර විදිහට පළාත් කීපයක අපි පටන් ගන්නවා. විශේෂයෙන් උතුරු පළාතේ යාපනයේත් අපි පටන් ගන්නවා. ඒ වගේම නැගෙනහිර පළාතේ මඩකලපුවේ දැනටමත් කොරියානු ආධාරය යටතේ එහෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි ඒක තව පළල් කරලා අපේ සංචාරක හෝටල් කළමනාකරන ආයතනය හරහා මේ ශක්තිමත් කරන්නත් පියවර ගනිමින් තියෙනවා. ඒ දිස්ත්‍රික් මට්ටමට ගියාම සංචාරක ශාස්ත්‍රයේ අපි ඉලක්ක කරන ඒ ඉලක්කයන්ට යන්න පුළුවන් ආකාරයට ශක්තිමත් වෙනවා. ඒකෙදි අපේ බලාපොරොත්තුව තියෙන්නේ community based tourism industry එකක්. ඒ කියන්නේ හෝටල් ආශ්‍රිත සංචාර කර්මාන්තය කියන එකෙන් පිටට ඇවිල්ලා ගමේ සාමාන්‍ය ජනතාව මේ සංචාර කර්මාන්තයත් එක්ක ඓන්ද්‍රියව වැඳිලා ඉන්න ක්‍රමවේදයක් හදන්න. අපි එහි මොඩල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා තිබුණා කණ්ඩලමේ කොහෙද මේ කන්තලේ ඒ කොරියානු ආධාරය යටතේ ඉතාම සාර්ථකයි. එන විදේශිකයා සංචාරකයා ගමේ සාමාන්‍ය අය අර අට්‍රැක්ටරේ ලෑම් මාස්ටරේ තියාගෙන කුඹුරු මැදින් අරන් ගිහිල්ලා ගොයම් පාගන හැටි ඒ කුඹුරු හාන හැටි පෙන්නලා ඒ ගමේ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙන සංචාර කර්මාන්තය. එවැනි එකක් තමයි අපි ඉලක්ක කරගෙන යන්නේ ඉස්සරහට මුළු රටම සම්බන්ධ කරගත්ත සංචාරක ශාස්ත්‍ර සංචාර කර්මාන්තයක් දියුණු කරන්න. ඒකෙදි විවිධ ශාස්ත්‍ර තියෙනවා. ඒ විවිධ ශාස්ත්‍ර ඉලක්ක කරගත්ත තැනකට අපි යන්න ඕනි. ඉතින් මේ ආරම්භයේ පමණයි මාස දෙකකින් තුනෙන් මේ ඔක්කොම එක රයින් කරන්න බෑ. අපි පටන් ගන්නේ යම් කිසි දැක්මක් ඇතුව විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නගා සිටවන්න අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ සම්බන්ධීකරණය. ඒ කියන්නේ සීගිරිය ගැන කතා කරා. හැබැයි සීගිරිය අයිති අපේ සංස්කෘතික අරමුදලට. ඒතර සංස්කෘතික අරමුදල සංචාරක අමාත්‍යාංශයෙන් බැහැරව තියෙන්නේ. මේ දෙක කොහොමද ඒකාබද්ධ කරන්නේ? යාල වනෝද්‍යානයේට සංචාරකයෝ යනකොට එතන ටිකට් දෙන්නේ ඒ වයිල්ඩ් ලයිෆ් එකෙන්. ඒ සංචාරකෙන් නෙමෙයි. හැබැයි එතන පෝලිං ගහලා ඉන්නකොට එහෙන් අපිට විවේචන එනවා සංචාරක කර්මාන්තයේ අන්න පෝලිං ගහලා යන්න විදිහක් නැහැ කියලා. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඒක හඳුනාගෙන තියෙනවා. ඒ නිසාම අපි යෝජනා කරන්නේ මේ සියලු ආයතන සංචාරක පොලිසිය මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය ඒ වගේම අදාළ පළාත්වල ඒ පළාත් පාලන ආයතන ඒ වගේම විවිධ ඒ සංවිධාන අමාත්‍යාංශ 18ක් විතර අපි මූලික වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ 18 ඒකාබද්ධ කරපු ජාතික සංචාරක කොමිසම පිහිටවන. ජාතික සංචාරක කොමිසම පිහිටවලා ඒ සංචාරක කලාප ප්‍රදේශ ඉලක්ක කරලා ප්‍රාදේශීය සංචාරක සංවර්ධන කමිටු පිහිටවන. එතකොට ඒ සංචාරක කමිටුව මගින් ඒ කලාපයේ තුල ඇතිවෙන ප්‍රශ්න විසඳන්නත් සංවර්ධන කටයුතු වලට බැඳියත් වෙන්නත් පුළුවන්. ඒට දැනට නීතියෙන් බලයක් නැහැ. දැනට තියෙන්නේ 2005 සම්මත වෙච්ච සංචාරක පනත අපි ඒක සංශෝධනය කරලා මේ කියන අලුත් නීතිමය තත්ත්වෙ ගේන්න දැනටමත් කැබිනට් මණ්ඩලයට අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ සඳහා කමිටුවක් පත් කරලා ඒ අදාළ පනත අලුතෙන් සම්මත කරගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ සංචාර කර්මාන්තයට මේ සියලුම අමාත්‍යංශ ඒකාබද්ධ කරගත්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ ඉලක්කය හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රටම සංචාරක කලාපයක් බවට පරිවර්තනය කරන්න. ඉතින් මම වැඩි කාලය වෙලාව ගන්නෙ නැහැ. මතුවෙච්ච කරුණු කීපයට පිළිතුරු ලබා දුන්නේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි අද විදේශ අමාත්‍යාංශයේ විදිහට මේ විවාදයට සම්බන්ධ වෙච්ච ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ සියලුම മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම තනියෙන් මේ සියල්ල සිදු කරනවා නෙමෙයි. මගේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්න, ඒ වගේම අපේ ආණ්ඩුව, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය, ඒ අමාත්‍යාංශයේ සියලුම
නිලධාරි මහත්තුරු මහත්මීන් ඒ සියලු දෙනාගේ අපවීම කැපවීම ඒ මැදිහත් වීම තුලින් තමයි මේ සාර්ථකත්වයට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි පටන් ගත්ත මේ ආරම්භය මේ යොදපු පදනම ඉතා ශක්තිමත් පදනමක්. ඒ පදනම අපි නිවැරදිව දැන් යොදලා තියෙනවා. ඒ මත ඒ ෆවුන්ඩේෂන් එක මත බිත්ති ටික හරියට හදලා ඒ මත හරියට වහලා ගැහුවම වහලා ගහනකොට මුළු පරස් ඇති වෙන්නේ නැහැ. ඒතර වහලා ඇද වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ විශ්වාසය තියෙනවා. ඒ නිසා අපි ජාත්‍යන්තර වශයෙන්ුත් ජාතික වශයෙන්ුත් අපේ අමාත්‍යාංශය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ මහත් මුළු රටේම මුළු මහත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න අපි උපරිමයෙන් කැප වෙනවා සහතික වෙනවායි කියමින් මේ සඳහා සහභාගී වුණු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. News Hub, peopleizing the news.